සුබ දවසක් යාළුවනේ. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නේ AliExpress affiliate account එකක් හදාගන්න හැටි. AliExpress affiliate account එකක් හදාගත්තම ඔයාලට පුළුවන් affiliate market වලින් සල්ලි හොයන්න. සරලවම කිව්වොත් ඔයාගේ Facebook account එකක හරි ඔයාගේ website එකක හරි මේ AliExpress affiliate link එක publish කරලා කවුරු හරි buyer කෙනෙක් ඒ link එක click කරලා ඒ ලින්ක් එක හරහා ගිහිල්ලා භාණ්ඩයක් මිලදී ගත්තම ඔයාට කමිෂන් එකක් හම්බෙනවා. ඔයාට මේකට කිසිම වියදමක් යන්නේ නැහැ. අපි බලමු දැන් කොහොමද AliExpress affiliate account එකක් හදාගන්නේ කියලා. මුලින්ම මෙන්න මේ ටැබ් එකේ AliExpress කියලා ටයිප් කරලා මෙතන ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලන්ට එනවා aliexpress.com. ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරපුවාම මෙන්න මේ වගේ පේජ් එකක් තමයි ඔයාලට එන්නේ. සාමාන්‍ය AliExpress පේජ් එක. ඒකේ පල්ලෙහාට ගියාම මෙන්න මේ මෙතන තියෙනවා Ali affiliate program කියලා. AliExpress affiliate program. ඒක උඩ ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ වගේ පේජ් එකකට ඕගොල්ලන් අරගෙන එනවා. මෙතන තියෙනවා join now කියලා එකක් තියෙනවා. start earning කියලා එකක් තියෙනවා. එතකොට ඕගොල්ලෝ ක්ලික් කරන්න ඕන join now කියන එක උඩ තමයි. join now කියන උඩ ක්ලික් කරපුවාම මෙන්න මේ page එකට තමයි අපි අරගෙන එන්නේ. මේකේ තියෙන්නේ AliExpress affiliate account එකට ලියාපදිංචි වෙන application එක. ඔයාලට ඕන නම් buy account එක තියෙද්දි වෙනම account එකකුනුත් AliExpress affiliate account එකට log වෙන්න පුළුවන්. මෙතන pay name කියන තැන ඔයාගේ සම්පූර්ණම දාගන්න. මේ page එකේ සම්පූර්ණ basic information තමයි ඉල්ලන්නේ. එතකොට යට තියෙනවා contact email කියලා. එතන ඔයාව contact කරගන්න පුළුවන් email එකක email address එකක් එතන දාන්න ඕනේ. ඊළඟට පල්ලෙහා තියෙනවා email verification code කියලා. ඒ email verification code එක ඔයාගේ ඔය contact email එකට තමයි එන්නේ. ඔය send කියන බටන් එක ඔබපුවාම ඔයාගේ email එකට verification code එක එනවා. ඒ verification code එක copy paste කරලා මෙතෙන්ට දෙන්නයි තියෙන්නේ. හරි, දැන් පල්ලෙහාට ගියාම මෙතන තියෙනවා contact phone number කියලා තියෙනවා. ඔයා contact කරගන්න පුළුවන් phone number එක ඔයා මෙතනින් දාන්න. ඊළඟට social media platform. ඒ කියන්නේ ඔයා මේ affiliate link එක publish කරන්න බලාපොරොත්තු වෙන මොන social media platform එකේද කියන එක ඒගොල්ලෝ අහනවා. මම නම් Facebook තමයි publish කරන්න. එහෙනම් මම Facebook select කරනවා. ඊට පස්සේ social media account ID එක Facebook එකට ගිහිල්ලා Facebook එකේ URL එක මෙතෙන්ට දෙන්න ඕනේ. ඊළඟට අපිට ඕනනම් පුළුවන් ආයෙත් social media account එකක් add කරගන්න. ඔයාට දෙවෙනි website එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් add කරගන්න. මෙතන තියෙනවා ඒකේ list එක. මම නම් ඇඩ් කරේ නැහැ. ඊළඟ මෙතන තියෙනවා how did you hear about us? කොහෙන්ද AliExpress ගැන අපිට අහන්න ලැබුණේ කියන එක. මම AliExpress website කියන එක තමයි select කරන්නේ. ඊට පස්සේ මෙහෙම පල්ලෙහාට ගියාම do you want to subscribe to the AliExpress portals newsletters කියලා අහනවා. ඔයාලට ඕන නම් එන news email එකට ගෙන්න ගන්න yes subscribe now කියලා දෙන්නත් පුළුවන්. no maybe later කියලා දෙන්නත් පුළුවන්. හරි, දැන් මෙතන I confirm that කියන එක click කරලා next කරන්න. එතකොට මෙන්න මේ page එකට තමයි ගෙනියන්නේ. එතකොට මේකේ අහනවා මේ network non network. එතන non network කියලා මේ select කරන්න. මොකද ඔයා personal business එකක් කරන කෙනෙක් නම් non network කියලා select කරලා social media කියන එක select කරන්න. ඔයා මේ affiliate link publish කරන්න හදන channel එක social media channel එකක් නම්
ඊළඟට මෙතන ඉන්ෆ්ලුවන්සර්ස් කියන එක ක්ලික් කරන්න. එතනත් සෝෂල් මීඩියා කියන එක Facebook කියන එක දෙන්න. හොඳයි පල්ලෙහාට ගියාම නැවත මේ කැටගරි එක සිලෙක්ට් කරන්න තියෙනවා. ඔයා මේ බිස්නස් එක කරන්න තෝරගන්න බාණ්ඩ මොන කැටගරීස් වලද කියන එක මෙතන අපිට පෙන්නනවා. එතකොට ඔයාට පුළුවන් එතනින් කැටගරීස් සිලෙක්ට් කරන්න කැටගරීස් කීපයක් ඇඩ් කරන්න පුළුවන්. ඊළඟට මෙතන සෝෂල් මීඩියා account එක ආයෙ ඉල්ලනවා. මෙතන ඉස්සරලාම මේ Facebook එකේ ඔයාගේ නම තමයි ඉස්සරලාම copy paste කරලා මෙතන මේ site name කියන කුඩින් දාන්න ඕනේ. URL කියන එක තනින් ඒකේ URL එක දානවා. ඊළඟට ඔයා traffic එක ගේන්න බලාපොරොත්තු වෙන්නේ කොයි රටවලින්ද කියන එක එයාලා අහනවා. ඔයා world wide ඔයාගේ link එක publish කරන්න බලාපොරොත්තු වෙනවා නම් global කියන එක select කරගන්න. මම නම් රටවල් කීපයක් මෙතනින් select කරගන්නවා. එතකොට ඔයාට පුළුවන් මෙතන description එකක් ඕනනම් add කරන්න. ඔයාගේ business එක ගැන කියලා නැත්නම් ඔයාගේ website එක ගැන කියලා. ඊට පස්සේ මෙතන confirm button එක ඔබලා submit කරන්න. හරි ඊට පස්සේ submit button එක click කරපුවාම ඔයාට මෙන්න මේ message එක එනවා. Create your AliExpress affiliate account. Your registration is under review. හරිද? මේක දවස් 3ක් විතර review කරලා තමයි ඒගොල්ලෝ ඔයාගේ account එක confirm කරලා ඔයාට ලබා දෙන්නේ affiliate account එක. හොඳයි මේ තියෙන්නේ AliExpress එකේ approve වෙලා affiliate account එක create වෙලා ආවා කියලා අපිට එවන email එක. මෙතන link එකෙන් ගිහිලා click කරන්න. එතකොට ඔයාව මෙන්න මේ page එකට අරන් යනවා. මේ page එක තමයි අපේ affiliate page එක. මේක තමයි අපි කොච්චර උපයනවාද කොච්චර orders තියනවාද කොච්චර orders අපිට ලැබිලා තියනවාද කියන එක හැමදේම සඳහන් වෙන්නේ. ඊළඟට තියෙන වැදගත්ම කාරණාව තමයි මේකට account details add කරන්න ඕන. payments ගන්න. account details add කරන්න හැටි දැන් මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙම පෙන්නනවා. මෙන්න මේ තියෙන icon දෙකේ click කරපුවාම අපිට ප්‍රොමෝට් කරන අයිටම් සහ ඒ වගේ ලින්ක් ලබා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් පස්සේ මම ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද AliExpress එකේ ලින්ක් ඔයාගේ Facebook එකේ හරි නැත්නම් Pinterest එකේ හරි පළ කරන්න කියන එක. channel එක subscribe කරලා තියාගන්න. හොඳයි දැන් අපි මෙතන payment කියන එක උඩ click කරපුවාම ආවා payment page එකට. මෙතන add a bank account කියන එක උඩ click කරන්න. මෙතන තියෙනවා ඉස්සරලාම country region එක. ඒක ශ්‍රී ලංකා කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඕන නම් ඒක යට තියෙනවා currency එක තෝරන්න පුළුවන්. ඔයා USD වලින් ගනුදෙනු කරනවා නම් USD වලින්. එහෙම නැත්නම් LKR නම් LKR. ඊළඟට මෙතන account holder ගේ නම BIC එක branch name එක ඒ ටික ඔක්කොම තියෙනවා. ඔයාට හරි සරලව මේ ටික පුරව ගන්න පුළුවන්. ලොකු ගැටලුවක් නැහැ ඒ ටික. සරලයි. බොහොම ස්තුතියි මගේ channel එක බැලුවට. ඔයගොල්ලෝ like කරන්න, comment කරන්න, subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකකින් මම කතා කරනවා කොහොමද AliExpress link publish කරන්න කියලා Facebook page එක. සුබ දවසක් වේවා.